Pombua Production. මේ මොනිස්සේ කෝල් එක ආන්සර් කරන්නෙත් නේ. දැන් කෝල් කීයක් ගත්තා? මොනව කරනවද මන්ද? බලමුකෝ මේකවත් ගණනෙවිද කියලා. හෙලෝ. අනේ මම ඔයාට කොච්චර කෝල් ගත්තද අනේ? මොකද ආන්සර් කරන්නේ නැත්තේ? අනේ මට පොඩි ආදේශයක් වෙලා නේ සුදු තාත්ති. කී ඉන්න වෙලාවක් නෑ යන්නේ ඉක්මනට එන්නකෝ. අර අපි දෙන්නත් හම්බෙන්නේ එතනටම ඉන්න. අනේ ඉක්මනට එන්නකෝ අනේ. Yeah boy. අනේ බබා ඔයාට මං කෝල් කීයක් ගත්තද අනේ? ඇයි කෝල් ආන්සර් කරන්නේ නැත්තේ? අයි බබා මොකද්ද හදිසිය? ෂා ලොස්සන බයික් එකක් කනවා. කාගේද බබා මේ බයික් එක? මගේ තමයි ඉතින්. ඔයා කවද්දනේ බයික් එකක් ගත්තේ මට කිව්වවත් නෑනේ. මං ඔයාව සර්ප්‍රයිස් කරන්න හිටියේ බයික් එක පෙන්නලා. කොහෙද ඉතින්? ඔයාගේ හදිස්සියනේ. හදිස්සියක් කියලා එන්න කිව්ව නිසා මං ආවා ඉතින්. හදිස්සි තමයි. තමුසේ අල්ලගන්න හිටියේ මම. ආව? ඒ මොකටද? ඇත්ත කියනවා. තමුසේ ගිය සතියේ තැන් 4ක කෙල්ල 4 දෙනෙක් එක්ක හිටියේ නේද? මගේ යාළුවා ඇස් දෙකටම දැකලා දිනනවා. තමුසේ ඉන්නවා. පිස්සුද බබා? මම 4 දෙනෙක් එක්ක හිටියේ නෑ. ඔයාගේ යාළුවෝ බොරු කියනවද කොහෙද? අනේ මේ තමුසේ මාව අඳවන්න එපා හරිද? ගිය සතියේ ඉඳන් තියෙනවා දෙහිවල සත්තුවත් එක්ක කොට කෙල්ලෙක් එක්ක. පොට් සිටි ඉඳලා තියෙනවා ඇන්ටි කෙනෙක් එක්ක. තමුසේ බොරු කියලා කිව්වද? ඇන්ටි කෙනෙක් එක්ක? පිස්සුද සුදු මං ඇන්ටි ලෙක් එහෙම යනවද? යන්නේ. එහෙනම් තමුසේ හිටියේ නුගේ කොට තව කෙල්ලෙක් එක්ක. එතකොට 3යිනේ බබා. එතකොට කොයි ඉතුරු එක? ඉතුරු එක කියන්නේ මං ඉතින් තමුසේට. ඇයි සුදු තාත්ති ඔයා මට මෙහෙම කරන්නේ? අනේ බබා මං ඔයාට කවදාවත් එහෙම බොරු කරලා නැහැ. ඔයාට මගේ මේ මූණ දැක්කම බොරුකාරයෙක් වගේ පේනවද? ඔව්වයි මතක නැද්ද? එදා බයික් එකක් අරන් ඇවිත් මට කරපු බොරුව. අනේ ඇත්තමයි දෝනි. මං ඔයා කියන අය එක්ක ගියේ නෑනේ. කමන්නේ. මේ පාට විතර මම පිළිගන්නම්කෝ. ඒක නෙවෙයි බබා. තෙල් ගහන සල්ලි කොහෙන්ද ඔයාට? ඒක අවුලක් නෑ දෝනි. ඔය ගෙදර කාගේ හැරි අම්මගේ හැරි තාත්තගේ හැරි තුල්සෙකට පයින්න විතරයි මට තියෙන්නේ. ඊට පස්සේ තෙල් සට ගාලා ගහගන්නේ නෑනේ මට. නෑ මාරයිනේ බබා. ඔයාට මේ බයික් එක ගන්න සල්ලි කොහෙන්ද? ඒක මං අර අඳුරන ඇන්ටි කෙනෙක්ගෙන් ඉල්ලගත්තා. ඇන්ටි කෙනෙක්? හරි බබා. ඒත් බබා ඔයා කොහොමද එක දවසින් එකපාරට ඔය ඔච්චර ගමන් යන්නේ? ඒක අවුලක් නෑ දෝනි. ඒකනේ ඔය මම මේ බයික් එකෙන් එකම දවසේ ගමන් 4ක් ගියේ. ටෙක්නොලොජිය මංගල භාවනය A few moments later. ඔය පැන්නේ හොරේ කටින් මම පල්ලක් කියලා දිවුරුවා. තමුසෙට මම රද මම ඔයා බචාලා දෝනේ බේර ගන්න තමුසෙම දෝනේ යන්න බා දෝනේ මේ දෝනි මේ සතුවත් හිටියේ අපේ අක්කත් එක්ක පෝට් සිටි හිටියේ අම්මත් එක්ක නුගේ කොට හිටියේ අපේ අර නැන්දගේ දුවත් එක්ක හලෝ අර කියන්න බැරි වෙච්ච එක්ක නා හිටපු තැන එක්ක ඕනේ
බයි දෝනේ. Ora cano! අනේ දෝනේ. දෝනේ. යන්න